ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි පින්නතියනි අද අප බොහෝම සන්තෝෂයට ප්‍රීතියට පත්වෙන අවස්ථාවක් මහමෙවුනාව බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ අභිනවයෙන් ශ්‍රී ගඨීකාර මහා සෑ රජාණන් වහන්සේ විවෘත වූ අවස්ථාව මේ අවස්ථාව බෞද්ධ අප සියලු දෙනාටම ඉතාම වාසනාවන්ත අවස්ථාවක් හැටියට මම මේ අවස්ථාවේ සලකනවා. අපිට මේ ආරාධනාව සිදු කළ මෙම ස්ථානයේ කටයුතු කරන ගරු කටයුතු අපේ සුමන වංශ හාමුදුරුවෝ අද මේ සිද්ධ කරන මේ පින්කමෙහි ඇති වටිනාකම පිළිබඳව අපට පැහැදිලි කරන්නට යෙදුණා. පළමුවෙන්ම මා සඳහන් කරන්නට කැමතියි මේ තැනට ආවහම එන කාගේ වුණත් සිත් සතන් පහදින සිත ඇදී යන සිත නිවෙන පරිසරයක් නිර්මාණය වී තිබෙන බව. ඒ වගේම බුදු පසේ බුදු මහරහත් කියන මේ තුන්තරා අවබෝධය ලබා ගැනීමේ ඒ අවස්ථා තුනම නිරූපණය කරමින් ඉතා වටිනා නිර්මාණයක් සංකේතාත්මකව ඉදිවී තියෙන අවස්ථාවක් හැටියට මේ අවස්ථාව අපි දකිනවා. බෞද්ධයෝ හැටියට අපි බුදුරජාණන් වහන්සේ දැකිය යුතු විදිහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේව අපි මසසින් දකින්නට අපිට දැන් පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේව අපිට දකින්නට ලැබෙන්නේ මනසින්. බණ පොත්වල කියන විදිහට ධර්මයේ ඉගැන්වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ වටිනාකම් වලින් යුක්තයි රූප ස්වභාවයකින් යුක්තයි කියන අදහසින් යුක්තව අපි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරගෙන තියෙනවා. ඒ වගේම ශාරීරික පාරිභෝගික උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යයන් නිර්මාණය කර ගනිමින් බුදුරජාණන් වහන්සේගේ වටිනාකම උතුම්කම අපේ හිතට ග්‍රහණය කර ගැනීම සඳහා නිර්මාණ අපි අපේ සංස්කෘතිය තුල හදාගෙන තියෙනවා. ඒවා එක එක අයට
විවිධ විදිහට දකින්නට පුළුවන්. නමුත් අපේ සංස්කෘතිය තුළ මේවා දීර්ඝ කාලයක් අරගෙන ආවේ ඒවායේ ඇති වටිනාකම් අපේ සිත් තුළ ග්‍රහණය කර ගැනීමටත් බෞද්ධ ජනතාව තුළ ශ්‍රද්ධාව ඇති කරවමින් පළමු පියවර හැටියට මසසින් බුදුන් දකිමින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව මූලික ශ්‍රද්ධාව ගොඩනගා ගැනීම පිණිසයි. ඉන් අනතුරුව තමයි විහාරස්ථානවලට පැමිණිලා බණ දහම් අහලා භාවනාවන් සිද්ධ කරලා හිත එකඟ කරගෙන ගැඹුරින් ධර්මය විනය අභිධර්මය ආදී ඉගෙනගෙන අපේ ජීවිත බුදුරජාණන් වහන්සේට සමීප කර ගන්නට උත්සුක වන එකයි අපේ වගකීම වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන් අපි හිතලා බැලුවොත් බුද්ධ වන්දනාව කියලා කියන්නේ මොකක්ද? බුද්ධ වන්දනාව කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේට නිකම්ම රුදු ප්‍රලාපයන් එහෙම නැත්නම් අපේ සිත් තුළ කිසිවක් නැතුව වචනමාලාවක් කීම පමණක් නොයි. බුද්ධ වන්දනාව සිද්ධ කරනවා කියන්නේ මේ වන්දනාව කියන වචනයෙහි අර්ථ බොහෝම තියෙනවා. යමක් කියමින් ගාථා කියමින් කරන වැඩේ වාගෙම මනසින් ඒ උතුම් ලෞතර බුදුරජාණන් වහන්සේව මම මගේ හදවතින්ම පිළිගන්නවා කියන හැඟීම ධාරණය කරගන්න එකයි බුද්ධ වන්දනාව කියලා කියන්නේ. තවත් විදිහකින් කියනවා නම් ඒ උතුම් තථාගතයන් වහන්සේ මම හිස්මුදුනෙන් පිළිගන්නවා කියන හැඟීම. ඒ තථාගතයන් වහන්සේගේ ඒ වටිනාකම් ඉතිපිසෝ ආදී ඒ වටිනාකම් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං කියන මේ නවගුණ අරහාදී බුදුගුණ ඒ බුදුරජාණන් වහන්සේ තුල පැවති උතුම් වටිනාකම් මම මගේ හිස් මුදුනින්ම පිළිගන්නවා කියන හැඟීම තමයි බුද්ධ වන්දනාව කියලා අපි සිද්ධ කරන්නට ඕනේ. බුදුහාමුදුරන්වට වඩා මට වටිනා තවත් කෙනෙක් ආධ්‍යාත්මික උත්මයක් තවත් නැහැ කියන හැඟීම ඒ මොකද ඊට වඩා ගුණයක් තියෙන කෙනෙක් මට මුණ ගැහිලා නැහැ කියන හැඟීම අපේ සිත් තුළ දරාගෙන අතිශය භක්තියෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව ඒ බුදුරජාණන් වහන්සේව මම පිළිගන්නවා කියන හැඟීම තමයි මේ බුද්ධ වන්දනාව සිද්ධ කරමින් අපි කරන්නේ. ඒ ගුණයන් සිහිපත් කරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විශේෂයන් සිහිපත් කරනවා කියලා කියන්නේ මේකට. බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි අපි පිළිගන්නේ. බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරාවට දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේ තුල පවතින වටිනාකම් වගේම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළේ උතුම් ධර්මය මම හිස්මුදුනින්ම පිළිගන්නවා මම විශ්වාස කරනවා කියන හැඟීම තමයි ධර්මය වන්දනා කරනවා කියලා අපි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ආදී වශයෙන් අපි සඳහන් කරන්නේ.
ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳ මගේ අචල ශ්‍රද්ධාව, භක්තිය, විශ්වාසය මා තුළ දිවි හිමියෙන් පවත්වාගෙන යනවා කියන හැඟීම තමයි ධර්මය වන්දනා කරනවා කියලා කියන්නේ. එපමණක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේව මා පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උතුම් ධර්මය, දර්ශනය මම පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ අපිට අනුමත කළ මග, අනුමත කළ දර්ශනය අනුගමනය කරමින් ඒ ගමන් මග ගිය ආර්යයන් වහන්සේලාව මම පිළිගන්නවා කියන එක. උන්වහන්සේලාවත් මම විශ්වාස කරනවා. උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව එකතු කරගත්තේ වටිනාකම්, උන්වහන්සේලාගේ වටිනා චරිත මම මගේ ජීවිතේ පිළිගන්නවා. මගේ ජීවිතයට ආදර්ශයක් කරගන්නවා කියන හැඟීම තමයි සංඝ වන්දනාව, නැත්නම් ඒ ආර්ය මහා සංඝ රත්නයේ වඳිනවා කියන හැඟීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව ඇතැම් අය ඇතැම් විදිහට සිද්ධ කරන, විශේෂයෙන් වෙනත් ආගමික සම්ප්‍රදායන්හි සිද්ධ කරන ඒ බුදුරජාණන් වහන්සේට යම් යම් පුද පූජා සිද්ධ කරමින් ඒ තමන්ගේ ශාස්ත්‍රවරයාට පුද පූජා සිද්ධ කරමින් ශාස්ත්‍රවරයාගේ පැහැදීම ඇති කරගෙන ශාස්ත්‍රවරයාගෙන් යමක් බලාගෙන අපේක්ෂාවෙන් කරන දෙයක් විදිහට නෙමෙයි අපි බුදුහාමුදුරන්ට බුද්ධ වන්දනාව සිද්ධ කරන්නේ. ධර්මයට කරන්නේත් එහෙමයි, ආර්ය මහා සංඝ රත්නයට අපි වන්දනා කරන්නේත් එහෙමයි. ඒ නිසා අපේ බෞද්ධ පින්නතුන් හැටියට අපේ ජීවිතයට අපිට ලැබිලා තියෙන මහා වාසනාවක් මේ බුද්ධෝත්පාද කාලයක අපි උප්පත්තිය ලැබලා තියෙන එක. වසර 2568ක් ගත වුණත් තවමත් අපිට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ වගේ කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිවෙන සෑරදුන් වන්දනා කරන්න. ඒ සෑරදුන්හි අභ්‍යන්තරයේහි තථාගතයන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේ අපි සමීපව අපේ සමීපේ වැඩ ඉන්නවා කියන හැඟීම ඇති කර ගන්නට අපිට කිසිදු බාධාවක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට නොඅඩුව තිබෙනවා කියන හැඟීමෙන් ඒ ධර්මයේ ඉගෙන ගන්න, ධර්මයේ ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න අපිට ගැටලුවක් වී නැහැ, දුරස්ත වී නැහැ. වසර 2568ක් ගත වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හික්මිච්ච, මාර්ගඵලවලට පත්වෙච්ච විශේෂ වටිනාකම් වලින් යුක්ත ආර්ය මහා සංඝ රත්නය අපෙන් විරල නැහැ. උන්වහන්සේලා අතීතයේ වැඩ හිටියා, වර්තමානයේත් ලෝකේ වැඩ ඉන්නවා, අනාගතෙත් ලෝකයට පහළ වෙන්නට පුළුවන් කියන හැඟීමෙන් ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරන්නට බෞද්ධ ජනතාව පුරුදු වෙන්නට ඕනේ. අපි මේ වන්දනාව සිද්ධ කරනවා කියලා කියන්නේ ඒක. එහෙම නැතුව වෙනත් භෞතික පරමාර්ථ ඇතුව, භෞතික ලාභ ප්‍රයෝජන ඇතුව, එසේත් නැත්නම් අපේ ජීවිතවලට යම් යම් ඵල ප්‍රයෝජන බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙවෙයි. මේ භෞතිකය පදනම් කරගෙන කරන දෙයක් නෙවෙයි බුද්ධ වන්දනාව කියන්නේ. ධර්ම වන්දනාව කියන්නේ, සංඝ වන්දනාව කියලා කියන්නේ. ඒ නිසා බෞද්ධ පින්නතුන් ඒ කාර්යභාරය
ඊටාම හොඳින් අවබෝධ කරගෙන සිද්ධ කරන්නට කල්පනා කරන්නට ඕනේ. අද අපි මේ ස්ථානයේ දකින්නේ ඒ බඳු දෙයක්. මට පේනවා මා ගත කරන මගේ විහාරස්ථානයට වඩා මගේ සම්ප්‍රදායට වඩා ටිකක් වෙනස් යම් යම් විශේෂතා සහිත සම්ප්‍රදායක් මෙතන තියෙනවා. අපිට වටින්නේ ඒ සම්ප්‍රදායවල තියෙන වෙනස්කම් නෙවෙයි. අපිට වටින්නේ අපි එකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා හැටියට අප විසින් අපගේ සිත් තුළ ගොඩනගා ගත යුතු වටිනාකම් වල ඒකාග්‍රභාවය තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ නිසා සමහර කෙනෙක් සමහර විදිහට පුද පූජාවන් තියෙනවා. ඒ කිසි වරදක් අපි දකින්නේ නැහැ. මෙතන යම් කිසි ක්‍රමයකට බොහොම සැලැස්මක් සහිතව ඒවත් තවත් දියුණු කරගෙන සිද්ධ කරනවා. කිසි වැරද්දක් නැහැ. හැබැයි අපි බුද්ධ පුත්‍රයන් වහන්සේලා විදිහට අපි අපගේ නොගැලපීම් සලකනවට වඩා අපේ තිබිය යුතු ගැලපීම් සලකාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා හැටියට අපි සමගි සම්පන්නව කටයුතු කිරීමයි අපේ පරම වගකීම කියලා මා විශ්වාස කරනවා. අද මේ ස්ථානයට පැමිණියාම මම දැකපු මේ දර්ශනය තුලින් මටත් ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා. මේ මහමෙවුනා සංකල්පයේ තුල අපි දකින විශේෂතාව මට හිතෙනවා මේ බණ පොතේ හැටියට අර සුචිකම්ම කියන වචනයෙන් ගන්න. ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. උත්සාහයෙන් යුක්තව කටයුතු කරන එකිනෙක ගලපාගෙන වඩා හොඳ දේ කරන්නට උත්සාහ ගනිමින් සතිමත් කියන අදහසින්ම බලාපොරොත්තු වෙන එක. එකිනෙක සිත් ගලපාගෙන අරහොම උනොත් හොඳයි මෙහෙම හොඳයි කියලා හිතමින් ගලපමින් වඩා හොඳ දේ තේරුම් ගනිමින් සංසුන් වෙමින් කරන කටයුත්තත් සුචිකම්ම කියලා කියන්නේ පිළිවෙලට ක්‍රමානුකූලව එකිනෙක ගලපා ගනිමින් සිද්ධ කරන ඒ වටිනාකම මම බොහොම අගය කරනවා. නිසම්මකාරිනෝ යනුවෙන් ඒ වටිනාකම් වලට ලැබිය යුතු අනුශාසනාව, ඒ මූලික අනුශාසනාව එක විදිහට පවත්වාගෙන යමින් සිද්ධ කරන සංයතස්සච ධම්ම ජීවිනෝ සංසුන්ව ධර්මානුකූලව කටයුතු කරන පිරිසක් විදිහට සංඝ පරපුරක් විදිහට මේ අපේ කිරිබත්ගොඩ ඥානානන්ද ගරු කටයුතු ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංඝ පරපුර අපි මේ අවස්ථාවේ අගය කරනවා. වහන්සේලා බොහොම උද්‍යෝගිමත්ව ක්‍රියාශීලීව වඩා හොඳ දේ තෝරා බේරා ගනිමින් සිදු කරන්නට යන ඒ වටිනාකම් පිළිබඳව අපි අගය කරනවා. මීට වඩා මම යමක් කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අතිශයින්ම මේ ගටිකාර දිවි පුත්‍රයාගේ ගෞරවයට පාත්‍ර වෙච්ච ඒ
ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ අරහතුන් වහන්සේලාත් පසේ බුදුරජාණන් වහන්සේලාත් සිහි කර ගනිමින් ඉදිකරන ලද මේ වටිනා මේ දර්ශනීය මහා සෑරදුන් තව සතවර්ෂාධික කාලයක් දසවස් කාලයක් සහස්‍ර වර්ෂ කාලයක් මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාව දියුණු කිරීම පිණිස ධර්මාවබෝධය ඇති කරලීම පිණිස බෞද්ධයාගේ යහපත පිණිස තව බොහෝ කල් පවතිවා කියන ආශිර්වාදය පළ කරමින් මේ අවස්ථාවට වැඩම වදාළ ගරුතර මහා සංඝරත්නයටත් මේ පින්වත් සියලු දෙනාටමත් අපේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු වහන්සේගේ සංඝ පරපුරේ මහායතවරයන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටමත් අපගේ ආශිර්වාදය පළ කරමින් අපේ අනුශාසනාව සමාප්ත කරනවා. සියලු දෙනාටම රත්නත්‍රී පිහිට ලැබේවා.